හැමෝටම සුබ දවසක්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ 11 ශ්‍රේණියට අදාළව ක්‍රමලේඛ භාෂා වර්ග පිළිබඳව. මුලින්ම අපි බලමු ක්‍රමලේඛ සහ ක්‍රමලේඛන පැරඩයිම පිළිබඳව. ඔයාලා දැනටමත් දන්නවා ක්‍රමලේඛ කියලා කියන්නේ කිසියම් ගැටලුවකට විසඳුමක් දෙනු පිණිස කුමන කාර්යයක් කළ යුතුද යන්න ගැන පරිගණකයට උපදෙස් දීමට සකස් කළ උපදෙස් මාලාවක් තමයි අපි ක්‍රමලේඛයක් කියලා හඳුන්වන්නේ. ඒ අනුව ක්‍රමලේඛන පැරඩයිම කියලා කියන්නේ ක්‍රමලේඛන ක්‍රියාවලියකට ප්‍රවේශ වීම පිණිස විකල්ප ප්‍රවේශ ගණනාවක් තියෙනවා. අන්න ඒ විකල්ප ප්‍රවේශ ගණනාවක ඒවට තමයි පුතේ අපි කියන්නේ ක්‍රමලේඛන පැරඩයිම කියලා. බලමු ක්‍රමලේඛන පැරඩයිම ගැන අපි කතා කරද්දී මේ විදියට කොටස් දෙකක් යටතේ අපි කතා කරනවා විධානාත්මක සහ ප්‍රකාශන කියලා. විධානාත්මක පැරඩයිම යටතේ පටිපාටිගත වස්තු නැඹුරු සහ සමාන්තරගත සැකැස්ම පිළිබඳව සහ ප්‍රකාශන පැරඩයිම යටතේ අපි තාර්කික ශිතමය දත්ත ගැලීම් සහ දත්ත ගබඩා පිළිබඳව කතා කරනවා. එතකොට ඔයාලා දැනගන්න ඕනි ක්‍රමලේඛන පැරඩයිම අපි කොටස් දෙකක් යටතේ කතා කරනවා. ඒ වගේමයි ඔයාලට පේනව ඇති අපි මෙන්න මේ කියන ලද පැරඩයිම විධානාත්මක පැරඩයිම ගැන කතා කරද්දී අපි භාවිත කරනවා පරිගණක භාෂා මුල් කාලීන ආපු පරිගණක භාෂා COBOL, ADA, C වගේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් අපි භාවිත කරනවා. ඒ වගේමයි ප්‍රකාශන පැරඩයිම ගැන කතා කරනකොට ශිතමය ක්‍රමලේඛ සහ තාර්කික ක්‍රමලේඛ කියලා කොටස් දෙකක් ගැන අපි කතා කරනවා. එතකොට ශිතමය කියලා කියන්නේ දත්ත ගැලීම පිළිබඳව අපි කතා කරනකොට Lisp, APL වගේ පරිගණක භාෂා භාවිත කරනවා. තාර්කික logic තාර්කික ක්‍රමලේඛ ගැන කතා කරද්දී අපි Prolog වගේ පරිගණක භාෂා භාවිත කරනවා. ඔයාලා නිකමට දැනගන්න මොනවද උදාහරණ කියලා මොනවද පරිගණක භාෂා වර්ග කියන එක. මෙන්න මේ පැරඩයිම සඳහා භාවිත කරනවා. ඒ වගේමයි අද අපි භාවිතා කරන වස්තු නැඹුරු object oriented programming languages ගැන කතා කරද්දී අපි භාවිත කරනවා C++, Java වගේ පරිගණක භාෂා අපි භාවිත කරනවා. එහෙනම් පුතේ ඔයාලා දැනගන්න ඕනි ක්‍රමලේඛන පැරඩයිම යටතේ අපි විධානාත්මක සහ ප්‍රකාශන පැරඩයිම ගැන කතා කරනවා. ඒ යටතේ විධානාත්මක ප්‍රකාශන වස්තු නැඹුරු නේද? ඒවාට අදාළව මොනවද පරිගණක භාෂා කියලා. අද වන විට ක්‍රමලේඛන භාෂා විශාල ප්‍රමාණයක් බිහි වී ඇත. ඒවා කාලයත් සමග ඇගීමට ලක් කළ විට පහත දැක්වෙන අයුරින් වෙනස්කම් දැකිය හැකියි. අපි දන්නවා මුල් කාලීනව භාවිත කරපු පරිගණක ක්‍රමලේඛන භාෂා නෙමෙයි අපි අද ගොඩක් වෙලාවට භාවිත කරන්නේ. එතකොට ඒවා කාලයත් එක්ක වැඩි දියුණු වෙලා වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. ඒ අනුව පුතේ අපි ක්‍රමලේඛන භාෂාවල වෙනස්කම් අනුව අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. සංසන්දනය කරන්න පුළුවන්. අපි බලමු පටිපාටිගත සහ ප්‍රකාශන ක්‍රමලේඛ වගේම ව්‍යුහගත සහ වස්තු නැඹුරු ක්‍රමලේඛ. අපි බලමු මේ කියන්නේ මොනවද කියලා. පළවෙනි එක පටිපාටිගත procedural හා ප්‍රකාශන declarative ක්‍රමලේඛ. මුලින්ම පටිපාටිගත ක්‍රමලේඛ. පටිපාටිගත භාෂාවක් යනු ඉතා හොඳින් ව්‍යුහගත වූ පියවර මාලාවකින් සහ පටිපාටි වලින් සමන්විත පරිගණක ක්‍රමලේඛන භාෂා වර්ගයක්. එතකොට පුතේ පටිපාටිගත ක්‍රමලේඛවල විශේෂත්වය තමයි අපිට ක්‍රමවත්ව පියවර වලින් සමන්විත ප්‍රකාශන ස්ටේට්මන්ට්ස් දීලා තියෙනවා. ඒක තමයි පටිපාටිගත ක්‍රමලේඛවල භාෂා කියලා කියන්නේ. අපිට පියවර මාලාවකින් සහ පටිපාටි වලින්
සමන්විත ක්‍රමලේඛ පරිගණක ක්‍රමලේඛන භාෂා වර්ගයක් තමයි පටිපාටිගත ක්‍රමලේඛ කියලා කියන්නේ. බලන්න පටිපාටිය ප්‍රකාශන අනුක්‍රමය. පටිපාටි ප්‍රකාශන අනුක්‍රමය. බලන්න මෙනිල් පාටින් කියන්නේ දත්ත සහ අපිට කොළ පාටින් දක්වලා තියෙනවා කේත. ඒ කියන්නේ පුතේ වෙන්න ඕනි මොකක්ද කියන එක මේ විදියට පියවර වශයෙන් දීලා තියෙනවා. ඊට අදාළ කේතය දීලා තියෙනවා. නේද? කේතය දෙනවා. එතකොට වෙන්න ඕනි දේ යාලා කියනවා. ඊට අදාළ කේතය අපි සටහන් කරනවා. එතකොට ඒ විදියට පටිපාටිගත ක්‍රමලේඛ කියලා කියන්නේ එහෙනම් ඉතා හොඳින් ව්‍යුහගත වූ පියවර මාලාවකින් සමන්විත පරිගණක ක්‍රමලේඛන භාෂා වර්ගයක්. ඊළඟට ප්‍රකාශන ක්‍රමලේඛ කියලා කියන්නේ පාලන ගැලීම විස්තර කිරීමකින් තොරව ගණනය කිරීමේ තාර්කික න්‍යාය විදහා දක්වන පරිගණක ක්‍රමලේඛවල ව්‍යුහය සහ අවයව ගොඩනංවන ආකාරයක්. එතකොට පුතේ ප්‍රකාශන ක්‍රමලේඛවලදී අපිට පාලන ගැලීම විස්තර කරන්නේ නැහැ. පියවර වශයෙන් අපිට විස්තර කරන්නේ නැහැ. අපිට තාර්කිකව වෙන්න ඕනි දේ විතරක් අපිට කියනවා. ඒ කියන්නේ පරිගණක ක්‍රමලේඛවල ව්‍යුහය සහ අවයව ගොඩනංවන ආකාරයක් තමයි ප්‍රකාශන ක්‍රමලේඛ වලින් වෙන්නේ. බලන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ වෙනස පටිපාටිගත සහ ප්‍රකාශන ක්‍රමලේඛ අතර වෙනස. බලන්න පටිපාටිගත ක්‍රමලේඛේ නම් විසඳුම සොයන ආකාරය අපිට පියවර වශයෙන් මෙන්න මේ විදියට පියවර වශයෙන් කියනවා. පළවෙනි පියවර A කැටය තබන්න. ඊට පස්සේ දෙවෙනි පියවරේදී කියනවා A කැටය මත B කැටය තබන්න. නැවත තුන්වෙනි පියවරේදී කියනවා C කැටය මත B කැටය තබන්න කියලා. ඒ විදිහට පුතේ පටිපාටිගත ක්‍රමලේඛ කියලා කියන්නේ විසඳුම සොයන ආකාරය පියවරින් පියවර අපිට දක්වලා තියෙනවා. ඒ වගේමයි ප්‍රකාශන ක්‍රමලේඛ කියලා කියන්නේ අපිට ඕනි දේ විතරයි පැවසීම සිදු කරන්නේ. අපිට කියනවා කැට තුනකින් සමන්විත කණුවක්. නේද? එතකොට අපිට ඒකේ තාර්කික න්‍යාය විතරයි පැහැදිලි කරන්නේ. එතකොට අවශ්‍ය දේ ඍජුව පැවසීම තමයි ප්‍රකාශන ක්‍රමලේඛ වලින් කරන්නේ. එතකොට පුතේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති පටිපාටිගත හා ප්‍රකාශන ක්‍රමලේඛ අතර වෙනස මොකක්ද කියලා. ව්‍යුහගත structured සහ වස්තු නැඹුරු object oriented ක්‍රමලේඛ. ව්‍යුහගත ක්‍රමලේඛ කියලා කියන්නේ තාර්කික ක්‍රමලේඛන පැරඩයිමයක්. ඒ වගේම වස්තු නැඹුරු ක්‍රමලේඛවල පූර්ව අවස්ථාවක්. ඒ කියන්නේ වස්තු නැඹුරු ක්‍රමලේඛවල මුල් අවධියක් තමයි ව්‍යුහගත ක්‍රමලේඛ කියලා හඳුන්වන්නේ. ඒ වගේම ව්‍යුහගත ක්‍රමලේඛ පැරඩයිම මගින් ක්‍රමලේඛනය තේරුම් ගැනීම සහ නවීකරණය කරන්න පහසුකම් සලසා දෙනවා. පද්ධතිය සංරචකමය උපපද්ධති වලට බෙදා තියෙනවා ඉහළ සිට පහළට ප්‍රවේශ වීම දක්වලා තියෙනවා. ඒ වගේමයි ක්‍රමලේඛයේ කේතවලට තාර්කික විධාන පැවරීමේ තාක්ෂණයක් ව්‍යුහගත ක්‍රමලේඛ තුල පවතිනවා. ඒ නිසා ක්‍රියාවලිය ඊටාම පහසු කරනවා. ඒ වගේමයි විශාල ක්‍රමලේඛ කුඩා ඒකකවලට බෙදා වෙන් කර ඇති අතර එම කොටස් ක්‍රමානුකූලව එකිනෙක අතර බැඳී පැවතිනවා. එතකොට ව්‍යුහගත ක්‍රමලේඛවල විශාල ක්‍රමලේඛයක් වුණත් කුඩා ඒකකවලට බෙදා වෙන් කරලා තියෙන්නේ. ඒ වගේමයි කුඩා ඒකකවලට වෙන් කරාට ඒවායේ අතර ක්‍රමානුකූලව එකිනෙක අතර බැඳීම පවතිනවා. ඒ කියන්නේ පුතේ මෙන්න මේ විදිහට බලන්න ඉහළ සිට පහළට පද්ධතිය උපපද්ධති වලට බෙදා වෙන් කරලා තියෙනවා. ඒ වගේමයි මේවා අතර එකිනෙක සම්බන්ධයක් පවතිනවා. පරිශීලකයාට දත්ත ඇතුළත් කරන ලෙස දැනුම් දෙනවා. ඊට පස්සේ පරිශීලකට ඇතුළත් කළ දත්ත ලබා ගන්නවා.
ඊට පස්සේ ඒ දත්ත ක්‍රියාවලියට භාජනය කරනවා පසුව පරිශීලකයාට ප්‍රතිඵලය ලබා දීම සිදු කරනවා. එහෙනම් ව්‍යුහගත ක්‍රමලේඛ කියලා කියන්නේ මෙන්න මේ දේ තමයි සිදු වෙන්නේ. ඊළඟට වස්තු නැඹුරු object oriented ක්‍රමලේඛ. වස්තු නැඹුරු පරිගණක ක්‍රමලේඛ කියලා කියන්නේ වස්තු objects යන සංකල්පය මත පදනම් වූ ක්‍රමලේඛ පැරඩයිම කියලා අපි හඳුන්වනවා. ඒ වගේමයි objects දත්ත සහ ක්‍රම වලින් data and methods වලින් සමන්විත වෙනවා. ක්‍රම methods කියලා කියන්නේ එතකොට දත්ත හැසිරවීම සඳහා පවතින ක්‍රියාමාර්ග ස්වරූපයෙන් පවතින කේතවලට තමයි අපි ක්‍රම methods කියලා කියන්නේ. ඊළඟට පන්ති කියලා කියන්නේ class යනු වස්තු නැඹුරු ක්‍රමලේඛවල මූලික තැනුම් ඒකකය. ඔයාලා නිකන් මේ දේවල් දැනගත්තම ඇති. පන්ති මගින් දත්ත සහ පන්තියේ අවස්ථා හා සම්බන්ධ හැසිරීම් විස්තර කරනවා. ඒ වගේම පන්ති භාවිතයෙන් එකම ආකාරයකට අයත් වන වස්තු නිර්මාණය කළ හැකිය. අපි දැන් බලමු පන්තිය සහ ක්ලාස් සහ වස්තුව objects ගැන තවදුරටත් බලන්න. පන්තිය ක්ලාස් වස්තු object එක බලන්න. බල්ලා කියන එක අරගෙන තියෙනවා ක්ලාස් එකක් විදියට. එතකොට එයාගේ object එක තමයි ටොමි කියන්නේ. එතකොට ක්ලාස් එක ඇතුලේ තමයි මෙයා ඉන්නේ කියන එක තමයි අදහස් වෙන්නේ. එතකොට ක්ලාස් එකේ properties විදියට අපි සමේ දැන් බල්ලා කියන කෙනාගේ ගුණාංග විදියට අපිට සමේ පැහැය, ඇස්වල වර්ණය, උස, දිග, බර වගේ ගුණාංග ගන්න පුළුවන්. එතකොට objects වලදී අපිට ක්ලාස් එකට අදාළ object එක එතකොට එයාගේ ගුණාංග වලට අගයන් පවරන්න පුළුවන්. වර්ණය එයා ටොමි කියන කෙනා කළුද සුදුද කියන එක. ඒ වගේම ඇස්වල වර්ණය නේද? නිල්ද දුඹුරුද කියන එක. උස කොච්චරක්ද? දිග සහ බර කොපමණද කියන ගුණාංග වලට අදාළ අගයන් පැවරීම සිදු කරන්න පුළුවන්. නේද? එතකොට methods ක්‍රමවේද තමයි පන්තිය දැන් අපි බල්ලා කියන එක අරගෙන තියෙන එයාගේ හිඳ ගැනීම, එයා වැතිරීම, සෙලවීම, එයාගේ ඇවිදීම ඒවා තමයි methods. එතකොට ඔයාලා නිකන් අදහසක් ගන්න ක්ලාස් සහ ඔබ්ජෙක්ට් පන්තිය සහ වස්තු අතර මොකක්ද සම්බන්ධය කියලා. ඊළඟට පුස්තකාල තොරතුරු පද්ධතිය ව්‍යුහගත පිවිසීම හා වස්තු නැඹුරු පිවිසීම මගින් විස්තර කර ඇති ආකාරය අපි දැන් බලමු. පුස්තකාල තොරතුරු පද්ධතිය ගත්තම ඒකේ කොහොමද ව්‍යුහගත පිවිසීම සහ වස්තු නැඹුරු පිවිසීම? ව්‍යුහගත පිවිසීම පුතේ හැම වෙලාවෙම ශිත සහ ක්‍රියාපටිපාටි වලින් සමන්විතයි. වස්තු නැඹුරු පිවිසීමේදී නම් හැම වෙලාවෙම වස්තු සහ ක්‍රමවේද වලින් සමන්විතයි. දැන් අපි කතා කරපු විදියට ඒ කියන්නේ පුතේ වස්තු නැඹුරු ක්‍රමලේඛ එකිනෙක අන්තර් ක්‍රියාකාරී කරන්නා වූ වස්තුන්ගෙන් තමයි සමන්විත වෙන්නේ. බලන්න එකම තොරතුරු පද්ධතිය ආකාර දෙකකට ව්‍යුහගත පිවිසීම සහ වස්තු නැඹුරු පිවිසීම. බලන්න ව්‍යුහගත පිවිසීමේදී මේ විදියට පද්ධතිය තියෙනවා. ශිත සහ ක්‍රියාපටිපාටි දක්වලා තියෙනවා. වාර්තා සැකසීම, සම්පත් එකතු කිරීම, ගොනු වාර්තා කිරීම වගේ ක්‍රියාපටිපාටි දක්වලා තියෙනවා. වස්තු නැඹුරු පිවිසීමේදී හැම වෙලාවෙම වස්තු සහ ක්‍රමවේද වලින් තමයි සමන්විත වෙන්නේ. ඔබ්ජෙක්ට්ස් වලින් තමයි සමන්විත වෙන්නේ. සුචිය, එතකොට පුස්තකාලාධිපති ගත්තම ඔබ්ජෙක්ට්, පුස්තකාලය, පොත් නේද? එතකොට වස්තු නැඹුරු පිවිසීමේදී ක්‍රියාපටිපාටි සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අද අපි ඉගෙන ගත්තා ක්‍රමලේඛ සහ ක්‍රමලේඛන පැරඩයිම කියලා කියන්නේ මොනවද? ඒ වගේම වස්තු නැඹුරු ක්‍රමලේඛන භාෂාව තුළ අපි භාවිත කරන පන්ති සහ වස්තු කියන්නේ මොනවද කියන එක පිළිබඳව, ඒ වගේම පටිපාටිගත ප්‍රොසීජරල් සහ ප්‍රකාශන ඩික්ලරේටිව් ක්‍රමලේඛ පිළිබඳව සංසන්දනය සහ ව්‍යුහගත ස්ට්‍රක්චර්ඩ් සහ
වස්තු නැඹුරු object oriented ක්‍රමලේඛ අතර සංසන්දනය. මම හිතනවා යම් කිසි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. Thank you.